ළමයි ප්‍රින්සිපල් සර් සුබ ආන්ටියක් කිව්වා. හෙට අපි ට්‍රිප් එකක් යනවා. ඉස්කෝලේ පාන්දරින් යනවා අපි. එහෙනම් ඔයාලා හෙට ඈස්ට වෙලා ඉන්න එකට. මොකද්ද තරිඳු ඒ කිව්වේ? කිව්වේද ට්‍රිප් එකක් යනවා කියලා හෙට? අඩේ බං හෙට ආතල් එක ගන්න පුළුවන් නියමෙට අපිට. යේ! මොකද බං ඔච්චර ඇඹරෙන්නේ? ඉතින් බං හෙට ට්‍රිප් එක යනවනේ. අපිට සුපිරි ආතල්යක් ගත්ත හැකි සඳුරිත් එක්ක. උඹට නම් ඉතින් මේවා ආතල්. මොකද උඹලා දෙන්න කුටු කුටු ගන්නනේ? නෑඩීච අපි හෙට ට්‍රිප් එක ගැන කතා වුණේ. ට්‍රිප් එක ගැනද? වැඩි දඟලන්න ආවොත් පුතෝ ට්‍රිප් එක එක්කන් යන්නේ ප්‍රින්සිපල් සර් කියනවා එක්කන් යන්න එපා කියලා උඹලව. A few moments later. ළමයි මේ හෙට එනකොට අනිවාර්යෙන්ම කෑම බෝතල් වතුර බෝතල් සේරම අරන් එන්න අනුන්ගෙන් ඉල්ලන්න තියන්න එපා. ඔන්න කිව්වා දැන් මම. එහෙනම් පරිස්සමෙන් කට්ටියම ගෙදර යන්න. අපේ ප්‍රින්සිපල් සරුත් බලන් ගිහපුවම එක අතකින් හොඳයි. ඔන්න මගේ බස් එක එනවා මං යනවා බයි. පරිස්සමෙන් යමන් උඹත්. අම්බෝ දැන් හරිම මහන්සි. අම්මේ ඇයි? දැන් හොඳ පුතා වගේ ගිහින් බාත් รู මකට ගිහලා වොෂ් එකක් දාගන්න. හරි අම්මේ. අම්මේ චුට්ටක් එන්න. ඇයි පුතේ? මේ අම්මේ හෙට අපේ උදේ පාන්දර ට්‍රිප් එකක් යනවා කිව්ව ඉස්කෝලෙන් අපේ. ප්‍රින්සිපල් සර් කියලා තියෙන්නේ. මේ සැරේ නම් ප්‍රින්සිපල් සර් අරන් තියෙන්නේ හොඳ අදහසක්. ඒක නේන්නම් අම්මේ. එහෙනම් මම වොෂ් එකක් දාගෙන එන්නම්. හරි පුතේ පුතා ගිහලා වොෂ් එකක් දාගෙන එන්නකෝ. මම දැන් ගිහලා වොෂ් එකක් දාගෙන එනවා. හෙට උදේ ට්‍රිප් එක යන්නත් තියෙනවනේ.